ජේසුනි ලන් වෙන්න. ජේසුපේටයි ඔබට සුබ දවසක්. මිත්‍රවරුනි, කිතුගී මැදුරේ අද දවසේ කතාව වන්නේ පාස්කු බිත්තරයි. ඔව්, ඔබ අසා තිබෙනවද පාස්කු බිත්තර සම්බන්ධව? ඉතින් කුමක්ද මේ පාස්කු බිත්තර? අද මෙහි අගමුල අපි සොයා බලමු. රැඳී ඉන්න කිතුගී මැදුරත් සමග. මිත්‍රවරුනි, ඔබ කවදා හරි සිතා තිබුණාද පාස්කු දිනේ අපි භාවිතා කරන බිත්තරවල සැඟවුණු අර්ථය කුමක්ද කියලා? ඔව්, මේ අතීත කතාව ගැනයි අපි අද සොයා බලන්න යන්නේ. බිත්තර කියන්නේ ලෝකේ පුරාම නව ජීවිතය නියෝජනය කරන ලක්ෂණයක්. කිතුණුවන්ට අනුව මේක විශේෂයෙන්ම ජේසුස් වහන්සේගේ නැවත නැගිටීම සමග සම්බන්ධ වෙනවා. මිත්‍රවරුනි, පෙර කිව්වා සේම බිත්තර යනු නව ජීවිතයක් නියෝජනය කරනවා. ඒ වගේම කතෝලික විශ්වාසයන්ට අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම මේ බිත්තරේ කැඩීම තුළින් සංකේතවත් කරනවා. ඒ වගේම සමහර රටවල මේ බිත්තරේ රතු පාටින් සංකේතවත් කරනවා. ඒ සංකේතවත් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයයි. පුරාණ කිතුණුවන් බිත්තරය සොහොනක් වගේ හිතුවා. බිත්තරය කැඩෙන වෙලාවට ඒකෙන් ජේසුස් වහන්සේ සොහොනෙන් නැගිටීම සංකේතවත් කරනවා. ඒ විශේෂයෙන්ම ඔවුන් විශ්වාස කරපු දෙයක්. මධ්‍ය යුගයේදී ලෙන්ට් කාලේ බිත්තර කෑමට ඉඩ නොතිබුණා. මිත්‍රවරුනි, ලෙන්ට් යනුවෙන් සඳහන් කරන්නේ උපවාස කාලයයි. ඉතින් බිත්තර කෑමට ඉඩ නොතිබුණා කියලා සඳහන් කරන්නේ මේ උපවාස කාලය තුල බිත්තර කන්නේ නැහැ කියන එකයි. ඒ නිසා ඒ කාලේ එකතු කරපු බිත්තර පාස්කු දිනේදී වර්ණ කරලා සතුටින් බෙදාගත්තා. මේ සිද්ධිය සිද්ධ වුණේ මධ්‍ය යුගයේ. විශේෂයෙන්ම රතු පාට බිත්තර ජේසුස් වහන්සේගේ රුධිරයේ සංකේතවත් කරනවා කියලා අපි කලිනුත් කිව්වා. අද දවසේ නම් මේක ලස්සන වර්ණයක් වගේම චොක්ලට් සහ ළමුන්ගේ එග් හන්ට් ක්‍රීඩා වලට පත් වෙලා තියෙනවා. කෙසේ වුණත් ඉතින් මා ප්‍රිය මිත්‍රවරුනි, පාස්කු බිත්තරය කියන්නේ සරල අලංකාර දෙයක් නෙවෙයි. ඒක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය, මරණය සහ නැවත නැගිටීම මතක් කරන බලවත් සංකේතයක්. ඉතින් පාස්කු බිත්තරේ සම්බන්ධව අද දවසේ අපිට ඔබත් එක්ක බෙදා ගන්නට තියෙන කරුණු මෙපමණයි. මීට අමතරව ඔබත් මොන හරි දෙයක් දන්නවනම් අනිවාර්යෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ සම්බන්ධව දැනුවත් කරන්න අනිත් අයටත් දැනගන්න. ඉතින් මෙවන් වූ තවත් රසබර වීඩියෝ එකකින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා කිතුගී මැදුරේ. දෙවියන් වහන්සේගේ ආදරය, රැකවරණය, මැදිහත්කම තුළ ඔබට සාර්ථක වගේම සුවදායී ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා අපි ඔබට ජේසු පිහිටයි. ජේසුනි ලන් වෙන්න.